ඔව්. මේන්ලි මුලින්ම මේ chair එකට අවශ්‍ය කරන දේ තමයි කම්ප්‍රෙෂර් එක. හරිද? කම්ප්‍රෙෂර් එකේ මේ මීටර් එකේ හරිද? මේක කම්ප්‍රෙෂර් එක ඔන් වෙන්නේ බාර් 5න්. ඕෆ් වෙන්නේ බාර් 8න්. හරිද? එතකොට මේ කම්ප්‍රෙෂර් එකේ මේ තියෙන ලිවර් එක මෙතන තියෙන ස්විච් එක තමයි කම්ප්‍රෙෂර් එකේ ඔන් ඕෆ් එක. එතකොට කම්ප්‍රෙෂර් එකට වෙනස් වෙනවා. මෙතනින් අපිට ඩිරෙක්ට් ඔන් ඕෆ් කරන්න පුළුවන් පවර් මේන්ලි පවර් එකට අමතරව. ඊට පස්සේ එයාර් ප්‍රෙෂර් එක chair එකට යන එයාර් ප්‍රෙෂර් එක කෙලින්ම ඩිරෙක්ට්ලි කට් කරන්න පුළුවන් මෙතන ලිවර් එකේ. හරිද? ඊට පස්සේ මෙතන තියෙන මේ රෙගුලේටර් එකක්. මේ කම්ප්‍රෙෂර් එකේ අපේ chair එකේ තියෙනවා වගේම රෙගුලේටර් එකක් ඇවිල්ලා තිනවා මෙතන. එතකොට මෙතනින් යන ෆ්ලෝ එක එයාර් ප්‍රෙෂර් එකේ ෆ්ලෝ එක අපිට මෙතනින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් අවශ්‍ය කරන ප්‍රෙෂර් ගන්න. ඒ කියන්නේ අපි හිතමු බා 2ට දෙන්න ඕන නම් 2ට දෙන්න පුළුවන්. බා 3ට 4ට 5ට. එතකොට අපි බා 5ට තමයි මෙතනින් දෙන්නේ. හරිද? එතකොට දැන් මේකේ එයාර් ප්‍රෙෂර් එක ඇඩ්ජස්ට් කරලා නැහැ. මේක ඇඩ්ජස්ට් කරන්න ඕනේ. හරිද? අර පැත්තේ සක්ෂන් එක පොඩ්ඩක් උස්සලා තියන්න. හරි යවුදියා. දැන් අපි මේක මේ පාදනේ. බා 5ට හදලා තියෙනවා. ඒතකොට බා 5යි. ඒතකොට මෙතනින් බා 5ක් යන එක හරිද? chair එකට යනකම් බා 5යි එන්නේ. ඒතකොට මේ එයාර් ප්‍රෙෂර් එකේ ඒ කම්ප්‍රෙෂර් එකේ රීඩින් එක. මෙතන එලිම අපිට එයාර් ප්‍රෙෂර් එක බා 5ට එන්න ඕන. දැන් මෙතන මේ ප්‍රමාණය මදි. මේ 5ට පොඩ්ඩක් අඩුවෙන් තියෙන්නේ. එතකොට අපිට අවශ්‍ය කරන විදිහට රන් කරන්න. එතකොට මේක රෙගුලේට් කරන්නේ මේක උඩට ඇද්දා. මේක දකුණට කැරගුවාම එයාර් ප්‍රෙෂර් එක මෙහෙම වැඩි වෙනවා. මල්ලි අතනින් අර කොට උඩට ඇරලා මේ වගේම දකුණට කරගවන්න. දැන් අපි ගානට එයාර් ප්‍රෙෂර් එක chair එකේ ප්‍රෙෂර් එක හදාගත්ත බා 5ට. හරිද? එතකොට මේ මේන් ලිවර් එක ඕෆ් කරොත් එහෙම chair එකට එන මේන්ලි පවර් එක වෝටර් එක එයා එක තුනම කට් ඔෆ් වෙනවා. තුනම. ඔව්. හරිද? එතකොට මෙතන තියෙනවා මේ ෆියුස් හතරක්. මේ ෆියුස් හතර තියෙන්නේ එකක් තමයි මේ chair එකේ එන 230 ලයින් එක ෆියුස් එකක් through වෙනවා. අනිත් එක තමයි මෙතනින් අවුට් වෙන ඒ කියන්නේ මෙතන ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා. ට්‍රාන්ස්ෆෝමරෙන් මෙතනින් අවුට් වෙනකොට මෙතනට ඩිරෙක්ට්ලි අවුට් වෙද්දි ෆියුස් එකක් through යනවා. එතකොට මොකක් හරි ලයිට්නින් එකක් හරි ඇම්පියර් එකේ වෙනසක් හරි මොන හරි පවර් වල මොන හරි වෝල්ටේජ් වල ඉෂුව එකක් આવොත් මේ ෆියුස් යන්න පුළුවන්. එතකොට අපි මුලදී මේ chair එකේ පවර් එක කිසිම එන්නේ නැත්නම් අපි මුලින්ම බලන්න ඕනේ ෆියුස් එක. ෆියුස් ටික හොඳයිද කියලා. ඒක normally ගලවන්න තියෙන්නේ. ගලවලා ගන්න. එතකොට ඒ chair එකේ ඒ ටික ඉවරයි. හරිද? එතකොට මේ පැත්තට කියලා කියන්නේ ඇසිස්ටන්ට් සයිඩ් එක. මේ ලිටල් chair එකේ මේ පැත්තට කියන්නේ ඇසිස්ටන්ට් සයිඩ් එක. එතකොට මේ ඇසිස්ටන්ට් සයිඩ් එකට තනිකර වතුර වෝටර් ලයින් එක එන්නේ ඩිරෙක්ට් එන මේන් ලයින් එකෙන් විතරයි. මේන් ලයින් එකෙන් විතරයි. කප් ෆිලර් එකට ස්පිටෝන් එකට මේ නම් වැදගත්. හොඳේ. මේක ස්පිටෝන් එක, මේක ස්පිටෝන් එක, මේක කප් ෆිලර් එක, මේක 3 way සිලින්ඩර් එක. එතකොට ඇසිස්ටන්ට් සයිඩ් එකේ වතුර එන්නේ මේ තුනට විතරයි. එතකොට මේ තුනට වතුර එනවා නම් එන්නේ ඩිරෙක්ට් ලයින් එකෙන් විතරයි. එතකොට යම් කිසි වෙලාවක මේ පැත්ත වැඩ කරනවා මේ ડોක්ටර් සයිඩ් එක අපිට පුළුවන් බොටල් එකෙන් දෙනවද ඩිරෙක්ට් ලයින් එකෙන් දෙනවද කියලා සිලෙක්ට් මේ පැත්තේ ඩිරෙක්ට් විතරයි. ඔව්. හරිද? එතකොට මේක අපිට එහෙම සිලෙක්ට් කරන්න බෑ. මේකනේ ඩිරෙක්ට්. එතකොට ડોක්ටර් සයිඩ් එකේ වතුර එනවා, ඇසිස්ටන්ට් සයිඩ් එකේ වතුර එන්නේ නැහැ කියලා යම් කිසි වෙලාවක කම්ප්ලේන්ට් එකක් આવුවොත් අපි බලන්න ඕනේ මේන් ලයින් එකේ වතුර තියෙනවද කියලා. හරි. මොකද මේන් ලයින් එකෙන් විතරයි මේ තුන රන් වෙන්නේ. හරිද? ඊට පස්සේ මෙතන මේ හයි සක්ෂන් පාවිච්චි කරොත් හයි සක්ෂන් ෆිල්ටර් එක අනිවාර්යයෙන් ක්ලීන් වෙනවා. ලෝ සක්ෂන් එක පාවිච්චි කරොත් ලෝ සක්ෂන් ෆිල්ටර් එක අනිවාර්යයෙන් ක්ලීන් වෙනවා. ඩේලි ක්ලීන් වෙනවා. එක පේෂන්ට් කෙනෙක් බැලුවා අනිවාර්යයෙන්ම මේක ගත්ත වතුර රැල්ලුව දැම්මා. නැත්තම් අර වගේ ගොඩ ගහලා ගඳ ගහනවා. හරිද? ඒ ටික අනිවාර්යයෙන්ම වෙනවා. හරිද? ඊට පස්සේ මෙතනදී අපිට සිලෙක්ට් කරගන්න තියෙන්නේ මේ ડોක්ටර් සයිඩ් එක ඩිරෙක්ට් ලයින් එකෙන් පාවිච්චි කරනවද? උඩට දැම්මොත් බොටල් එකෙන් පාවිච්චි කරනවා. එතකොට බොටල් එකෙන් පාවිච්චි කරනවා නම් බොටල් එකට ඕන කරන එයාර් ප්‍රෙෂර් එක අපි ඔන් කරන්න ඕනේ. බොටල් එක පාවිච්චි වෙන්නේ නැත්නම් අපි එයාර් ප්‍රෙෂර් එක ඔෆ් කරනවා. ඩිරෙක්ට් ලයින් පාවිච්චි කරනවා අපි මේක පල්ලෙහාට දානවා. එතකොට බොටල් එකෙන් පාවිච්චි කරනවා නම් මේ බොටල් එක ඉවරනොත් අනිත් බොටල් එකට මාරු කරනවා. අනිත් බොටල් එක ඉවරනොත් මේ බොටල් එකට. එතකොට මේ පැත්තේ තියෙන මේ බොටල් එක මාරු. එතකොට මේක එක එක විදිහට චෙයාස් වල තියෙනවා. වෙනස් විදිහට. හැබැයි එකම තියදී. හරි. එතකොට දැන් මේ පැත්ත ඇසිස්ටන්ට් සයිඩ් එක හරි. හරි. ඊට පස්සේ ડોක්ටර් සයිඩ් එක.
හරිද? එතකොට ડોක්ටර් සයිඩ් එකේ අපි දැන් ඉන්නේ ඩිරෙක්ට් ලයින් එකේ 3 වේ එකට වතුර. එතකොට මේ 3 වේ එකට වතුර එනවා නම් අනිවාර්යෙන් මේ හෑන්ඩ් පීස් වලට වතුර එන්නම ඕනේ. හෑන්ඩ් පීස් වලට වතුර එන්නේ නැහැ කියලා කිව්වොත් අපි මුලින්ම බලන්න ඕනේ 3 වේ එකට වතුර එනවා. 3 වේ එකට වතුර එනවා නම් වොට් ලයින් එක මොකද? හරි. වොට් ලයින් එකට 3 වේ එකට වතුර එනවා නම් අනිවාර්යෙන් හෑන්ඩ් පීස් වලට වතුර එන්නම ඕනේ. ඒතර මේ හෑන්ඩ් පීස් එකේ තියෙනවා මෙහෙම 1 2 3 කියලා ගහලා තිබ්බට හැම චෑයකම 1 2 3 කියලා ගහලා නැහැ. හැබැයි සාමාන්‍ය වෙන තියරිය තමයි පළවෙනි හෑන්ඩ් පීස් එක පළවෙනි නොසල්. දෙවෙනි හෑන්ඩ් පීස් එක දෙවෙනි නොසල්. තුන්වෙනි හෑන්ඩ් පීස් එක තුන්වෙනි නොසල්. ඒතර මේ හෑන්ඩ් පීස් එකේ වෝට් ඇඩ්ජස්ට්මන්ට් එක මේක. එතකොට සාමාන්‍යයෙන් මේවට හයි ස්පීඩ් දානවා තුන්වෙනි එකට ලෝ ස්පීඩ් එක දානවා. ලෝ ස්පීඩ් හෑන්ඩ් පීස් එක දැම්මොත් අපිට ඒකට වෝට් ඕනේ නැහැ සර්ජරි කරන්න. අපි ඒක වෝට් ලයින් එක වහනවා. අනිත් එකේ තමයි වෝට් ලයින් එක අරලා තියෙන්නේ. හරිද? එතකොට මේක ඇවිල්ලා මං කිව්වේ මේ පස්වෙනි නොසලෙට මිස්ට් ආයි. එතකොට මේක මේ විදිහට තිබ්බට අනිත් යාසල යට දියෙන්න පුළුවන්. වෙන වෙන පැතිවල දියෙන්න පුළුවන්. හැබැයි මේක තමයි සිස්ටම් එක. ඔයාට මේක කරකවලා ටෙක්නිකලි නොලෙජ් එක හිතා ගන්න ඕනේ. මේක තමයි පළවෙනි. මේව මාරු කරලා වෙන ටෙක්නිෂියන්ලා හදලා දියෙන්න පුළුවන්. මේ තුන්වෙනි එක මෙතන දියෙන්න පුළුවන්. දෙවෙනි එක මෙතන දියෙන්න පුළුවන්. එක එක වෙලාව මාරු වෙලා තියෙනවා. හැබැයි මේක කරකවලා ඕන බලා ගන්න ඕනේ. මොකද එතකොට මේක ඇවිල්ලා මිස්ට් ආයි කරනවා. ස්පේ ලයින් එක. ඒක අපි පොඩ්ඩක් කරලා දෙන්න ඕනේ. මොකද වෝටර් ප්‍රෙෂර් එකට වඩා එයාර් ප්‍රෙෂර් එක වැඩි වුණොත් වෝටර් බ්ලොක් වෙනවා. එතකොට අපි මෙතනින් අවශ්‍ය කරන පොඩ්ඩක් කරලා තියාගන්න. සමහර වෙලාවට කියන හෑන්ඩ් පීස් වල වතුර එන්නේ නැහැ. ඒතර බලන්න මේ ලයින් එක උඩරිම අරලා දෙන්න. හරි. ඊට පස්සේ මේකේ එයා ඇඩ්ජස්ට්මන්ට් එක තමයි මේ. මේක පළවෙනි එක. මේක දෙවෙනි එක. මේක තුන්වෙනි එක. හරිද? එයා ප්‍රෙෂර් එක ඇඩ්ජස්ට් කරන්න. ඒතර සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් 3.5 වලට තමයි එයා ප්‍රෙෂර් එක හෑන්ඩ් පීස් එකකට දෙන්නේ. මැක්සිමම්. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. අඩු වුණොත් බෑ. වැඩි වුණොත් එහෙම ඉක්මනට මේක යනවා. ටර්බයින් එක යනවා. අඩු වුණොත් එහෙම ડોක්ටර් කපන තියෙන වේට් එක වැඩි. දතට තියලා කපන යනවා. ටෝක් එක වැඩි වෙනවා. එහෙම වුණොත් මේ ටර්බයින් එක යනවා. එතකොට මේ ස්කේල් එකේ ভাইබ්‍රේෂන් එක අඩු වෙන්න කරන්නේ මේක. මෙහෙම කැලලක් එනවා. ස්කේල් එකේ වෝට් ලයින් එක අඩු ගන්න ඒක එතනම ළඟ තියෙන එකකින් තමයි අඩු වැඩි කරන්න දාන්නේ. හරිද? එතකොට මේ ට්‍රේ එක හදලා තියෙන්නේ මෙහෙම වේට් එකක් දුන්නාම මේ වේට් එක අල්ලන්න දෙන්න. මේක පොඩ්ඩක් ගිහිලා දෙන්න. හරිද? මෙහෙම අල්ල ගන්නවා. බර. එතකොට මේක රිලීස් වෙන මේ ප්‍රෙස් කරාම රිලීස් වෙන තමයි හදලා දෙන්නේ. එතකොට මේකේ ලොක් සිස්ටම් එකක් තියෙනවා. මේක මෙහෙම අතහැරියාම ලොක් වෙන්නේ. ඒ ලොක් එක මම ඉස්සරහට කියලා දෙන්නම් ටෙක්නිකලි. ඒක තියෙන්නේ මෙතන ලොක් එක. ඒක වෙන සිස්ටම් එකක් කොහොමද කියලා මම පස්සේ කියලා දෙන්නම්. හරිද? එතකොට මෙතනදී අපිට සාමාන්‍යයෙන් තියෙනවා ඔප්ෂන්. මෙතන තියෙන අප් ඇන්ඩ් ඩවුන් ඔප්ෂන් එක. හරිද? බෑක් ටෙස්ට් අප් ඇන්ඩ් ඩවුන් එක. ඊට පස්සේ මෙතන තියෙනවා එක්ස්රේ විව් එක. මෙතනින් තියෙනවා ලයිට් එක. හරිද? එතකොට මේ ලයිට් එකේ මේක මෙහෙම ඔන් ඔෆ් වෙන්නේ නැහැ. මෙතනින් සිස්ටම් එකකින් ඔන් ඔෆ් කරලා දුන්නොත් මෙතනින් මොන ටච් එක දුන්නත් ඔන් වෙන්නේ නැහැ. මෙතනින් සිස්ටම් එකෙන් ඔන් කරලා දුන්නාට පස්සේ තමයි අපිට මෙතනින් ඔන් ඔෆ් කරන්න පුළුවන්. අනිවාර්යෙන් මෙතනින් අපිට ඔන් ඔෆ් එක දෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙතනින් පුළුවන් අපිට ස්පීඩ් ඔන් එක, කප් එක මෙතන වෙන තියෙන හොට් වෝටර් කියලා. ඒ කියන්නේ කටට ගන්නකොට සීතල වතුර නැතුව මද රස්නේ වතුරෙන් අපිට ගන්න පුළුවන් වතුර. ඒතකොට අපිට මේ හොට් වෝටර් එක සිලෙක්ට් කරලා ඉවරලා අපිට මේ ස්පීඩ් ඔන් කප් ෆිල් එකකට දුන්නාම කප් එකෙන් එන්නේ හොට් වෝටර්. හරි? ඒක යා ඔටෝමැටිකලි යා එක හදා ගන්නවා. අපිට මෙහෙම වෙනස් කරන්න පුළුවන්. හරි? ඊට පස්සේ තව ඔප්ෂන් එකක් තියෙනවා. මේ තියෙන එක ඔප්ෂන් දැන් ડોක්ටර් වැඩ කරනවා මේ පොසිෂන් එකේ. පේෂන්ට් එක ස්පික් කරන්න යනවා කියලා ගහන්න ඕනොත් එහෙම අපිට පුළුවන් මේ බටන් එක ප්‍රෙස් කරන්න. මේ කප් එකක් ගහලා මේක ප්‍රෙස් කරාට පස්සේ ඔටෝමැටිකලි ස්පීඩ් ඔන් එකෙන් වතුර එනවා. පේෂන්ට් මේ පොසිෂන් එකට එනවා. ඊට පස්සේ පේෂන්ට් කියලා ගහලා ඉවරනකොට අපි ආයෙත් මේ බටන් එක ප්‍රෙස් කරාට පස්සේ අර කරපු ලාස්ට් පොසිෂන් එකට ආයෙ යනවා. පේෂන්ට් එකට. හරි? ඊට පස්සේ අපිට පුළුවන් මේක රීසෙට් පොසිෂන් එක. ඒ කියන්නේ ලාස්ට් පොසිෂන් එක. මේක එමුවට පස්සේ බෑක් ටෙස්ට් එකක් උඩරිම ඩවුන් වෙනවා. චෙයාර් එකත් උඩරිම ඩවුන් වෙනවා. රීසෙට් එක තියෙන එක. ඊට පස්සේ එතනින් එහාට අපිට පුළුවන් A කියන කැටගරි එකේ පොසිෂන් තුනක් සේව් කරගන්න, B කියන කැටගරි එකේ පොසිෂන් තුනක් සේව් කරගන්න, C කියන කැටගරි එකේ පොසිෂන් තුනක්. يعني ડોක්ටර් නිතරම වැඩ කරන පොසිෂන් එකක් අපිට සේව් කරලා තියාගන්න පුළුවන්. නැත්නම් අපි මේක මූවමන්ට් එක හදා ඉන්න බෑ. එතකොට මෙතනදී අපි මේ මූවමන්ට් එක සේව් කරලා තිබ්බට පස්සේ ડોක්ටර් දන්නවා අපව වැඩ කරනකොට ඒ අදාළ තැනටම එයා සේව් කරලා දෙන්නේ. මේ බටන් එක ගිහුවම එතනට එනවා. ලෝ එකක් කරනවා නම් ලෝ එකේ අදාළ තැනටම එතනට එනවා. ඒක අපිට සේව් කරලා හදන්න පුළුවන්. ඒක හදන්නේ මේ සෙට් කියන බටන් එකේ. මේ ඔක්කොම ප්‍රෝග්‍රෑමින් පැත්තේ තියෙන සෙට් කියන බටන් එක. මේ සෙට් කියන බටන් එක මේගොල්ලෝ තප්පර 10කට වඩා ඔබන් හිටියොත් එහෙම මේන් ප්‍රෝග්‍රෑම් එකට වැටෙනවා. මේ ડોක්ටර් සයිඩ් එකේ යූසර් ටූල්ස් ටික තමයි මේ. එතකොට මේ අපිට මෙතනදී බර් එකක් රිමූව් කරනකොට අපි මේක ප්‍රෙස් කළා තමයි
3 way syringe එකේ මේක ගන්න. හරිද? ඊට පස්සේ push type තියෙනවා, wrench type තියෙනවා, hand piece වල. push එකයි wrench එක කියන්නේ කලකවනවා. ඉස්සරහට හම්බෙයි. එතකොට මේකට අපිට ටයිට් කරනවා නම් ස්කෙලා ටිප් එකක් අනිවාර්යෙන් හෝල්ඩ් එක දාලා තමයි ටයිට් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඒක. එතකොට patient මෙතනින් නගනකොට අපිට මේක move කරලා දෙන්න පුළුවන්. හරිද? මේක දැන් මේක බුරුලා නම් මේක අද කරලා දෙන්න ඕනේ සර්විස් එකේ. හරි? මේක බුරුල. හරිද? ඊට පස්සේ මෙතනදී අපිට මේක ඇඩ්ජස්ට්මන්ට් එක දෙන්න පුළුවන්. අපිට මෙහෙම පොඩි කෙනෙක් ආව මේ විදිහට. හරි? මේ ඇඩ්ජස්ට්මන්ට් එක ඔයගොල්ලෝ දැනගන්න. හරිද? එතකොට ওই දේවල් ටික තමයි මේන්ලි දෙන්නේ. එතකොට ෆුට් කන්ට්‍රෝල් එකේ මේ ෆුට් කන්ට්‍රෝල් වල දෙනවා 4ක් විතර. දැනට මේ ෆුට් කන්ට්‍රෝල් එකේ තියෙන්නේ මේ එයා එක වෙනම එයා. එතකොට එයා පෑගුවොත් එයා විතරයි ඉන්නේ හෑන්ඩ් පීස් එකේ. එයා බෝට දෙකම පෑගුවොත් තමයි එයා බෝට දෙකම ඉන්නේ. බෝට පෑගුවොත් බෝට විතරයි ඉන්නේ. හරිද? එතකොට මෙහෙම අප් ඇන්ඩ් ඩවුන් ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා. මෙතන දීලා තියෙනවා ස්පීඩ් එකේ ෆන්ක්ෂන් එක, කප් එකේ ෆන්ක්ෂන් එක. කොහොමද දීලා තියෙන්නේ? එතකොට චෙයාර් එකෙන් චෙයාර් එකට වෙනස් වෙනවා. එතකොට සමහරක් චෙයාර්ස් වල තියෙනවා සමහරක් මේ දේවල් සමහරක් චෙයාර්ස් වල නැහැ. දැන් ලයිව් එකේ නෑ ෆුට් කන්ට්‍රෝල් එක විතරයි තියෙන්නේ. ඒක එක ඔප්ෂන්. හරිද? ඊට පස්සේ මෙතන එමර්ජන්සි ස්විච් එකක් තියෙනවා. මේ එමර්ජන්සි ස්විච් එක එහාට මෙහෙම ප්‍රෙස් කරොත් මුළු චෙයාර් එකේම පවර් එක කට් ඔෆ් වෙනවා. මේක කියන්නේ 230 ලයින් එක කට් වෙනවා. ඒක තියෙන්නේ මොකක් හරි සේෆ්ටි පැත්තට මොනවා හරි ලයිට් ඩිම් වෙන්න ගත්තා නැත්නම් කරගලක් එන්න ගත්තා චෙයාර් එකේ සේෆ්ටි එක. හරි පටස් දාලා වැඩ කරගෙන ඉන්නවා ඩොක්ටර් කකුලෙන් ගහනවා දාලා ඉස්සේ බොබ් ගාලා ගහපුවාම මේකේ චෙයාර් එකේ පවර් කට් ඔෆ් වෙනවා. ඒතකොට චෙයාර් එකට හානියක් වෙන්නේ නැති වෙන තමයි ඒක දෙන්නේ. ඊට පස්සේ මේක ආයෙත් අකුණට කරපුවාම ඔන්න. ඕක තමයි මේන්ලි ඔය තියෙන process එක normally assistant කෙනෙක්ට දෙන්න ඕන දේවල් ටික තමයි මේ තියෙන්නේ. හරි. ඒතකොට ඒ basically ඒ knowledge එක ඔයාලා දැනගන්න ඕනේ චෙයාර් එකට function වෙන්නේ කොහොමද. ඒතකොට ඔක ඉතින් ඉවරයි.